අපේ අගරදු ගුරුතුමාටත් මේක දැනුම් දෙන්න ඕන. බලලා මල්ලෙන් එළියට පැන ඈත නානට මුකුත් කියන්න එපා කියලා කියයි. අපේ කාඩිනල් උන්වහන්සේගේ මෙන්න මෙතන දන්න ඕක. කතෝලික සභාවේ ඇතම් පූජකවරු මේ පදේට නටන බව පේනවා. දැන් මේක හම්බුනේ නැහැ කියලා කියන්න බෑ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත්ම ලියවිල්ලක් බවට පත් උනේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාවේ තියෙන මෙන්න මේ වාර්තාව. මේ වාර්තාවේ ඉතා පැහැදිලිවම තියෙනවා 2019 අප්‍රේල් 9 වෙනිදා ජාතික බුද්ධි ප්‍රධානී විසින් පොලිස්පතිට එවනවා ලිපියක්. ඒ ලිපිය ඉතා පැහැදිලිවම තිබෙනවා මරාගෙන මැරෙන අන්තවාදී සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ගැන. ඊතර පැහැදිලිව කියන මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධවයි කියලා. ඒතකොට මේ ලිපිය මේ පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ පූජිත් ජයසුන්දර ලැබිච්ච ඒ ලිපිය ඔහු මිනිට් කරලා යවනවා සියලුම DIG මහත්තුරුන්ට, සීනියර් DIG මහත්තුරුන්ට. මෙන්න මෙහෙම අවධානමක් තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කියලා. එතකොට ඒ වගේම තමයි ඒ අප්‍රේල් 9 වෙනිදාම 2019 අප්‍රේල් 9 වෙනිදාම මෙන්න මේ ලිපිය එවනවා එවකට සිසිර මෙන්ඩිස් චීෆ් ඔෆ් නැෂනල් ඉන්ටෙලිජන්ස් ජාතික බුද්ධිසේව ප්‍රධානියා ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයාටත් එවනවා ලිපියක්. ඒකෙත් සඳහන් කරනවා මරාගෙන මැරෙන ප්‍රහාරයක්, ඒ වගේම ආයුධ වලින් කරන ප්‍රහාරයක්, ඒ වගේම පිහි වලින් සහ තියුණු ආයුධ වලින් කරන ප්‍රහාරයක්, එහෙම නැත්නම් ට්‍රක් රථයකින් බෝම්බ බැඳගෙන කරන ප්‍රහාරයක් වැනි ප්‍රහාරයක් කරන්න ඉඩ තිබෙනවා කියලා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට දැනුවත් කරාට පස්සේ මේ සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දර සියලුම සීනියර් DIG මහත්තුරුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දෙනවා. එතකොට මේ දැනුම් දීමේදී ඒකට ප්‍රතිචාර වශයෙන් එවකට කොළඹ දිස්ත්‍රික්කයේ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂයෙන්ම බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඉතා පැහැදිලිව ඒකට ප්‍රතිචාරයක් දක්වනවා මෙන්න මේ විදිහට. එහෙම පූජිත් ජයසුන්දර මහත්තයා පොලිස්පතිතුමා ඉවලා තියෙන ලිපියක් 2019 අප්‍රේල් මාසයේ 9 වෙනිදා ජාතික තවුද් ජමාත් නායක මොහමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කරන බවට තොරතුර සම්බන්ධයෙන් කියලා. ඔහු ඒක යවනවා නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත උතුර දිසාව, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ දිසාව සහ කළුතර බාර නියෝජ්‍ය පොලිස්පති වෙත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යවන ලිපියේ ඉතා වැදගත් ඡේදයක් තියෙනවා. ඡේදය තමයි කතෝලික පල්ලිවලට ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට වැටහින්නේ නම් ඒ සඳහා නිසි ආරක්ෂා වැඩපිළිවෙළ සකස් කර ක්‍රියාවට නැන්විය යුතු බව, එසේම එල්ලවිය හැකි ප්‍රහාර කල්තිය අඳුනා ගැනීමට යම් ක්‍රමවේද ක්‍රියාවට නංවන්න කියලා. නන්දන මුණසිංහ මහත්තයා එහෙම නැත්නම් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලියුම යවනකොට ඒ ලිපිය බොරැල්ලේ ඉන්න මූලස්ථාන පොලිස් පරීක්ෂකයාට ඒ ලිපියේ සඳහන් කරුණු වලට අවශ්‍ය ඒ මැදිහත් වීම කරන්න කියලා දැනුම් දෙන්න ඇති. මොකද හේතුව ඒ ලිපියේ පැහැදිලිව කියනවා තම පොලිස් බල ප්‍රදේශවල තිබෙන පල්ලි ගැන විශේෂ ආරක්ෂාවක් යොදන්න කියලා. එතකොට මල්කම් රංජිත් පියතුමාගේ දේවස්ථානයේ තියෙන්නේ බොරැල්ලේ. ඒතර බොරැල්ලේ OIC මහත්තයා අනිවාර්යෙන් අපේ අගරදු ගුරුතුමාටත් මේක දැනුම් දෙන්න ඕන. මොකද හේතුව ඉතා පැහැදිලි. දැන් මේක හම්බුනේ නැහැ කියලා කියන්න බෑ. හේතුව තමයි විශේෂයෙන් බස්නාහිර පළාත බාර පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කළා තියෙනවා. එතකොට අපේ කාඩිනල් උන්වහන්සේගේ මෙන්න මෙතන දන්න ඕක. මොකද බොරැල්ල පොලිසියෙන් තමන්ගේ බල ප්‍රදේශයේ තියෙන ඒ වගේ ලංකාවේ තියෙන ප්‍රධානම දේවස්ථානය අගරදු ගුරුතුමා ඉන්න දේවස්ථානය. ඒ දේවස්ථානය දැනුවත් කරන්නේ නැත්නම් ඒක වෙන්නේ නැති වැඩක්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් හරින් ප්‍රනාන්දුගේ තාත්තා ලෙඩ ඇඳගෙන ඉඳගෙනත් මේ හිට ප්‍රහාරය සිද්ධ වෙන. ඒක නිසා පල්ලි යන්න එපා කියලා කිව්ව එකේ ඒක දැන් දන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා මේ තොරතුර ඒ සියලු දිනාට මාව කියලා. පස්සේ අපි දැක්කා ඒ පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා මාධ්‍ය හමු තියමින් මේක නිවැරදි කරන්න උත්සාහ කරනවා. එහෙම තොරතුරක් ආවේ නැහැ කියලා. නමුත් ඉතා පැහැදිලිවම මේ නන්දන මුණසිංහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සියලුම පොලිස් ස්ථානවලට කොළඹ දිස්ත්‍රික්කයේ යවලා තියෙනවා මේ පල්ලි දැනුවත් කළේ පල්ලි වලට අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කරන්න කියලා. ඉතින් එතකොට ඒ සම්බන්ධයෙන් එහෙම අපි කතා කරන අතරේ අපි දැක්ක සිරිල් ගාමිණී පියතුමා දැන් ඇවිල්ලා ඊයේ මාධ්‍ය ප්‍රකාශයක් කරනවා ඊබ්‍රාහිම් නානා ගැන ඉතාමත්ම
දුක හිතෙන විදියට තමයි උන්වහන්සේ කතා කරේ. මේ ඊබ්‍රාහිම් නානාගේ දීපල එයාට නෙමෙයි අයිති. ඒ දීපල අයිති එයාගේ සහෝදරයාට. ඉතින් ඒ සහෝදරයාට තියෙන දීපල ගැන ඊබ්‍රාහිම් නානාට වගකීමක් නැහැ. සිරිල් ගාමිණී පියතුමා ලබන සතියේ විතර ඇවිල්ලා කියයිද දන්නේ නැහැ. අනේ අර ශැංග්‍රීලා හෝටලේ මරාගෙන මැරිච්ච ඒ කොල්ලෝ දෙන්නත් ත්‍රස්තවාදී දෙන්නත් ඊබ්‍රාහිම් නානාගේ නෙමෙයි වෙන කාගේ හරි ළමයි දෙන්නේ. ඒක නිසා නානාට මුකුත් කියන්න එපා කියලා කියයි යන මේ විදියට. මොකද හේතුව දැන් අපිට ඉතා පැහැදිලි බලලා මල්ලෙන් එළියට පැන ඈත කොඩි ඩයස්පෝරාවේ පදේට ස්විට්සර්ලන්තයේ ඉන්න අසාද් මවුලානාගේ පදේට කතෝලික සභාවේ ඇතම් පූජකවරු මේ පදේට නටන බව පේනවා. මොකද මගේ ගෞරවය තියෙනවා අපේ කතෝලික සභාවේ ඉන්න බහුතරයක් ඒ රටට ආදරය කරන මේ රට වෙනුවෙන් කැප වෙන ඒ ගෞරවනීය පූජක වහන්සේලාට. නමුත් කීප දෙනෙක් අද මේ ජාතික ආරක්ෂාව බිඳවට්ටලා මේ රට නැවත වතාව වෙන තැනකට තල්ලු කරන්න උත්සාහයක් පේනවා.